ඉතින් සීකර්ස් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක තමයි අපි officially දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ මගේ යාළුවා රවිතුයි මායි මං ඉසුරංග. ඉතින් මම රවිත්. ඉතින් අපි දෙන්න තමයි මේ channel එක කරගෙන යන්නේ ඉදිරියට. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන ලස්සන තැනකට. මෙතන මාර නිස්කලංකයි මාර නිශ්ශබ්දයි. බදුල්ල කියන නගරයේ හැමතැනම පේන තැන. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ අලුගොල්ල කන්දට. ඉතින් අලුගොල්ල කන්දේ බුදු පිළිමයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉදිරියේ පන්සලක් හැදෙයි. මං දන්න තරම මෙතන පන්සලක් නෑ නේ. දැනට පන්සලක් නෑ. දැනට මෙතන පන්සලක් නෑ. නමුත් බුදු පිළිමේ තියෙනවා. ඒත් එක්කම මෙතන කට්ටිය ගොඩක් දායකයෝ ඉන්නවා. මෙතන දැන් ගොඩක් දුරට වැඩ කටයුතු ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලන්න යන්නේ අලුගොල්ල කන්දේ තියෙන බුදු පිළිමේ අස්සන තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් මේක වැඳ පුදාගෙන අපි අද ගමන පටන් ගන්න කියලා තමයි බැලුවේ. ඉතින් අපි පළවෙනිටම ආවේ මෙන්න මෙතනට. එහෙනම් අපි යමු අලුගොල්ල කන්දේ මේ උඩටම ගිහිල්ලා අපි බලමු බුදු පිළිමේ කොහොමද අපිට පේන්නේ කියලා. Okay, let's go. මෙහි වූ වෙලස ගාලි ආරය එන්නත් පුළුවන් මයික් ලියන නීසි ඉතින් ගයිස් අපි මේ අලුගොල්ල කන්ද උඩට ඇවිල්ලා ඉන්නේ. උඩ දැන් බුදු පිළිම ගාවම ඉන්නේ අපි. මේ මෙතන බදුල්ල ඌව වෙල්ලස්ස කැම්පස් එකේ කට්ටියක් හම්බුණා වෙල. දැන් යාළුවා මෙතන ඇවිල්ලා ඉන්නවා කට්ටිය මේක බලන්න මේ බුදු පිළිමේ. ඉතින් ඊට අපිට බදුල්ලේ ප්‍රසිද්ධ පාසල් දෙකක වැඩ කරපු සර් කෙනෙක් හම්බුණා. ඉතින් ඒ සර්ත් අපිත් එක කතා කරා. ඉතින් මේ කොහොම හරි දැන් අපි මෙතනට ඇවිල්ලා දැන් මාර ෂොප් එකන්නේ. එතන මාර නිදහස් එතනම ප්ලේස්. හැමෝටම ගොඩක් බදුල්ලේ ගොඩක් තැන් බලා ගන්න පුළුවන් තැනක් මෙතන. ඒ කියන්නේ නාරංගල කන්ද, එතකොට රවුංගල් කන්ද. ඉතින් ওই වගේ බදුල්ලේ කට්ටිය ගොඩක් යන තැන් මෙතනට පේනවා ලස්සනට. ඉතින් මාර ලස්සන. දැන් මෙයාලත් මේ ඒ කියන්නේ බදුල්ලට අලුත් කට්ටිය එක එක දිහාවල නේ හැටන් වලින් ආපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ ඉතින් යාළුවාට මෙතන අලුත් එක්ස්පීරියන්ස් එකක් මෙච්චර ලොකු බුදු පිළිමයක් තියෙනවා මෙතන අලුගොල්ලේ කන්දක් උඩ. කොහොමද මිනිස්සු මේක හැදුවේ? පොඩි පාරක් තියෙනවා. ඔයාලට අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඔයාලට දකින්න ඇති. ඒ කියන්නේ පොඩි පාරක් තියෙන කොහොමද මේ පාර දිගේ උඩට මේ බඩු ටික ගෙනාවේ. ඉතින් ඔය වගේ ගොඩක් කතන්දර තියෙනවා මෙතන. ඉතින් අපි පුළුවන් වුණොත් තමයි අපි මේ ගැන මොන හරි විස්තරයක් දැනගන්න අපි එක්ක පොඩක් කතා කරලා මේ විස්තරය දැනගමු. මම ගම බදුල්ල. මං ඉගෙන ගත්තේ බදුල්ලේ ඌව මහාවිද්‍යාලය කියනවා. ඒක ඌව කොලෙජ් කියනවා. ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ. ඌව පළාතේ පිළිම පාසල් දෙකක් තියෙනවා. දරුණුතු මහාවිද්‍යාලය කියලා බෞද්ධ පාසලක්. ඒකත් බදුල්ල නගරේ තියෙන බෞද්ධ පාසලක්. ඒක බෞද්ධ දරුණුතු මහාවිද්‍යාලයේ මේ වලටම ආරම්භ කර මං ඉගෙන ගත්තේ ඌව කොලෙජ් ඌව මහාවිද්‍යාලයේ ඉස්කෝලේ. ඒකත් ඌව පළාතේ පිළිම පාසල. ඒකට මං ගුරුවරයෙක් ඉස්ලාමිකයි 2022 ඉස්ලාමිකයම. මේ බදුල්ල බෞද්ධ සංගමේ මේකේ නිලධාරී ක්‍රියාකාරීකම් නිලධාරී. ඇත්තටම සතුටුයි අද අපි ඔබතුමා වගේ කෙනෙක් හම්බෙච්ච ගැන. ඉතින් මේ බදුල්ලේ පුද්ගලික වශයෙන් සාමාන්‍යයෙන් මේ තැන ගැන මොනවද ඔබතුමා කියන්නේ? මේ තියෙන්නේ පුතා මේ තැන තියෙන්නේ මේක ලොකු ඓතිහාසික නිජබිමක් මෙතන. මේක පෘතුගීසින් ජාතීන් මේ නගරේ ගිනි තියලා පලා යද්දී මේ මහා අරිෂ්ඨ කුමාර කියලා කුමාරයෙක් ඇවිල්ලා මෙතන ඇවිල්ලා මේකේ සිංහ පොඩි දාලා ඌව පරණගම පැත්තෙන් ඇවිල්ලා මේ ප්‍රදේශයට සේනාවත් එක්ක ඇවිල්ලා මෙතනින් ඒගොල්ලෝ එළව දාලා තියෙනවා. මේ පිළිම වහන්සේ ඒ ඌව පළාතේ මට දන්න පමණින් ගාලම සමාධි පිළිම වහන්සේ. ඒකට මේ පිළිමේ රියන් 72ක් උස තියෙනවා. රියන් 72ක් මේක නිර්මාණය කරපු කලාකරුවෝ මතුගම ගුණපාල කියලා මහා කලාකරුවෙක්. ඒ කමින්ද කියලා තවත් එයාගේ දෙවෙනි කලාකරුවා. ඒ කලාකරුවෝ දෙන්න තමයි පිළිම නිර්මාණය කරේ. මේ මල්ලාසන ඇදී සංජය කියලා පොළොන්නරුවේ මේ කලාකරුවෙක් මේ සංජය කියලා මේ පොළොතිසිපුර තමයි යාගේ ගම් ප්‍රදේශයේ මේක දේශ නිර්මාණ කරේ. ඒක පිළිමාංශේ සමාධි පිළිමාංශේ පිළිරුව නිර්මාණ කරේ මතුගම මහා කලාකරු ගුණපාල මහත්තයා. මුතියංගට ලම්බක පිටලා තියෙන එකක් කියන්න බැරුව ගියා මට. පුද පිපුණු ලම්බක තමයි අරන් තියෙන්නේ. මුළු නගරයේම දේශ පිළිමාංශේ ලෝකයේ දේශ සමාධි ගුණය බලන්නේ ඒක ලොකු දෙයක්. ඒක මට කියන්න ඕන පුතා මේ පිළිමේ හදලා තියෙන්නේ
ඌව වෙල්ලස්සනගේ පෞද්ගල රාජ්‍යයේ ඌව වෙල්ලස්සනගේ පෞද්ගල රාජ්‍යයේ අගනගරය වූ බදුල්ල නගරයට මුහුණලා මුතියංගන පුදබිමට මුහුණලා බුදුන් වහන්සේගේ මුත්තක ධාතුන් වහන්සේ සහ කේස ධාතුන් වහන්සේ නිදාන් කරලා තියෙන මුතියංගන පුදබිමට මුහුණලා තමයි පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු දෙයක්. ඌව වෙල්ලස්සනගේ ප්‍රෞಢ රාජ්‍යයක් නේ. ඒ ප්‍රෞಢ රාජ්‍ය අගනගරයේ වෙච්ච බදුල්ල පුරවරයට මුහුණලා බදුල්ල පුරවරයක දුක තමයි මේ net එකෙන් බලන්නේ. ගොඩක් අය අඬනවා මෙතනට ඇවිල්ලා. වැළපෙනවා අපේ ගෙවල් වල පේනවා මේ ප්‍රදේශයේ අපිට ළමයි පාඩම් කරලා ස්වාමියා මතක් වෙන මතක් වෙද්දී මේ දුක කියන මේක ලස්සනයි. අර පේන නමුණුකුළු කඳු පැටිය මේ පේන්නේ. කඳු වැටියකට මුණලා තියෙනවා. කඳු වැටි නොසලී පිටින්නාසේ එල්ලේ කරන බෞද්ධ නොසලී උඩ. අලුවල කන්ද බුදු ප්‍රතිමාව තියෙන සමන් බුදු ප්‍රතිමාව තියෙන තැන පහළ බුදු ප්‍රතිමාවට පහළින් තියෙන්නේ මේ කුටිය. ඉතින් මේ බුදු කුටිය ඉතින් බලමු මෙතන තියෙනවා බුදු ප්‍රතිමාව. ඉතින් guys දැන් ඉන්නේ අලුවල සමන් බුදු ප්‍රතිමාව වහන්සේ යන්න ඇත්තම බුදු ප්‍රතිමාව මේ අපිට වහල් තියෙන්නේ කෙලිම බුදු ප්‍රතිමාවට පහළින් තියෙන බුදු කුටිය. ඒකට ආවොත් බුදු කුටිය තියෙනවා. ඉතින් මේක දාලා තියෙන්නේ මේ බුදු ප්‍රතිමාව වහන්සේලා ගොඩක් ඉන්න සමාජ බුදු ප්‍රතිමාව වහන්සේලා තමයි ඉතින් මේක ගැන ගොඩක් වල් විස්තර දැනගන්න ඇති කියලා මම හිතනවා. ඒත් එක්ක බදුල්ල මේ ඌව කොලෙජ් එකේ සාධාරණ තේරුම් ගත්ත සහ උගන්නපු ඉතිහාසය සම්බන්ධව දැනුවත් තියෙන ඉතිහාසය සෑගෙන තමයි අපිට හම්බුනේ. ඉතින් ගොඩක් විස්තර අපිත් දැනගත්තේ ඒකෝටයි වාසනාවක්. අද අපි මාර දවසක ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි ගොඩක් විස්තර රැන්ඩම් ඔක්කොම කියන්නේ ඌව වෙල්ලස කැම්පස් එක කට්ටිය කාවා. එලත් එක කතා කරා. එලත් එක ෆොටෝස් ගත්තා. ඉතින් මේ අපි ඒ අධ්‍යයන අපි අඳුනලා දුන්නා. එයාලා කවුද කියලා එයාලා දුන්නා. ඉතින් මාරයි මේ අත්දැකීම. ඉතින් අපි දැන් බුදු කුටිය උදාගෙන අපි දැන් ඔන්න යන්න තමයි බලාපොරොත්තු. දැන් guys අපි යන්නේ මේකේ බෝධිය ගාවට. ඉතින් ඒ රවිත් යන තුලට අත්තන්න යන්නේ දැන් හොම්ම. ඉතින් මේ කොහොම හරි තාමත් මෙතන හැදෙන ගමන් තියෙන්නේ. දායකයෝ මෙතන සෑහෙන ලස්සන කරන්න උත්සාහ කරනවා, උදව් වෙනවා. ඉතින් සීකර්ස් අපිත් ආවා මෙතනට ඇවිල්ලා අපිට දෙන්න පුළුවන් සමාජ මාධ්‍ය හරහා අපිට දෙන්න පුළුවන් දායකත්වය දෙන්න. ඒ වගේ මෙතන සුන්දරත්වය අත්විඳින්න, මේ බුදුන් වහන්සේ වැඳ ගන්න, මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ ගන්න, මේ බෝධීන් වහන්සේ වැඳ ගන්න. ඉතින් අපිත් ආවා. මානම හිතට සැහැල්ලුයි, සැනසීමක් දැනෙනවා. අපිත් මේ අලුගොල්ල කන්දේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා කියලා දැනගත්තට අපි දන්නේ නැහැ මේ බදුල්ලේ මෙන්න මෙහෙම කතන්දරයක් තිබ්බා, මෙහෙම කතන්දරයක් තිබ්බා. ඒ හැමදේම දන්නේ නැහැ. දැන් අපි මොකද්ද ඉස්සලා අස කිව්වේ මේ මුතියංගනේ පන්සලට ලම්බක පිටලා තියෙන්නේ මේ සමාධි බුදු පිළිමේ ඇස් දෙක. කෙලින්ම මේ බුදු ප්‍රතිමාව කෙලින්ම මුතියංගනේ පන්සල දිහා බලන් ඉන්නවා සහ බදුල්ල නගරය දිහා. එකම දිහා බලන් ඉන්නේ මෙතන කෙලින්ම බදුල්ල නගරයම පේනවා. මාර ලස්සනයි, මාර සුන්දරයි. ඉතින් ඔයාලටත් මං කියන්නේ එතනට එන්න. එතන ඇවිල්ලා මේ තැන රැකගෙන එතන කරන්න පුළුවන් දායකත්වයක් කරලා ඔයාලා මේ තැන පළලා පහන් කරගෙන මෙතන සුවේ විඳගෙන ලස්සනට ඔයාලට යන්න පුළුවන්. ඔයාලගේ ගෙවල් වලට ඔයාලා යන දිහාට ඔයාලගේ ගමන යන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලගේ යන ගමනේ සම්දිස්ථානයක් කරගන්න ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් සීකර්ස් අපි දැන් යන්න කියලා තමයි බැලුවේ. අපිට මේ මෙහි දායක සභාවේ ඉන්න සමාජිකයෙක් දායක මාත්‍යෙක්
අද එයාගේ බුද්ධ පූජාව. ඉතින් බුද්ධ පූජාවෙන් වැඩි ටිකක් තිබිලා අපිටත් ටිකක් දුන්නා. බුද්ධ පූජාව කියලා ඉවරයි කිව්වා. ඉතින් මේ වැඩි ටිකක් තියනවා කියලා අපිට දුන්නා. මොනවද තියෙන්නේ? එන්න කාලා මේවනේ මත් බොන්නේ බොන්නේ නෙමෙයි. හානේ. ඒවා පොල් දිනනවා. පොල් පැණි ටොෆි. පොල් ටොෆි. පොල්ට පේමේ වෙන නමක් කියන මතකයි. රහම නන්නත පාදන්න කමෙන්ට් ඇද ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න සීකර්ස් අපේ YouTube channel එකත් එක්ක. අපි දැන් යන්නේ සුදු අංගුවට. දැන් ගයිස් සුදු අංගුව දිහාට යන්න ඉස්සෙල්ලා කරන්න යන්නේ අන එක ඇත්තටම බඩට මොනවද දාගන්න ඕනේ බඩගිනි. අපි සෑහෙන වෙලාවක් හිටියා අපේ අලුගල්ල බුදු පිළිමේ නැත්නම් අලුගල්ල කන්ද උඩට වෙලා අපි ගොඩක් වෙලා හිටියා. ඉතින් අපි දැන් අලුගල්ල කන්ද ඉඳලා පහළට යන ගමන් ඉතින් අපි ගොඩක් වෙලා හිටපු හින්දා අපිට නැත්නම් බඩගිනි. ඉතින් ඒ නිසා අපි දැන් කෙලින්ම කෑම තමයි හොයාගෙන යන්නේ. අපි කණ්ඩ දනක් ඔතනින් හරි නවත්තලා අපි කන්න තමයි. අලුගල්ල කන්දට ගියා. දැන් අපි යන්නේ සුදු අංගුවට. ඉතින් මේකත් කන්දක් තමයි. ඉතින් කන්දේ මුදුනට මේ ඇවිත් අපි සුදු අංගුව කියන පොයින්ට් එක ගාවින් නවතුණා. සුදු අංගුව කියන වෙනම ප්ලේස් එක. අපි ඔයාලට උඩ ගිහිල්ලා පෙන්නන්න. අපි දැන් මේ සුදු අංගුවට යන ගමන් ඉන්නේ. අපි මේ සුදු අංගුවට එන පාර පොඩ්ඩක් කියන්න නිකමට මනින් කියන්න. සරලව දලව සුදු අංගුවට එන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද කරවි? අන්දේනිය පාර. අන්දේනිය පාර. අනිත් එක තමයි නෙළුම්ගව පාර. ඉතින් අද අපි ආවේ නෙළුම්ගව පාරේ. එහෙනම් අපි දැන් යන්නේ නෙළුම්ගව පාරේ ගිහිල්ලා සුදු අංගුව දිහාට. සුදු අංගුව දිහාට දැන් අපි යන්නේ. ඒ වලට පේන දේවතු හැමතැනම තියෙනවා. ඉතින් මේ සුබේ අපි උඩට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න ඔය වගේද සුදු අංගුව කියලා. සුදු අංගුව කියන්නේ වෙනම එක්ස්පීරියන්ස් එකක්. ගොඩක්ම මෙතන ප්‍රසිද්ධ ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. අපි බලමු මේ ඔය වගේද අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ සුදු අංගුව කියලා. ගයිස් අපි ආවා සුදු අංගුවට. සුදු අංගුව කියන්නේ සුදු අංගුවට ගියා අපි. ඊට පස්සේ ආයෙ අපි සුදු අංගුවෙන් ආයෙ හැරිලා ආවා. අපි පොඩි වීඩියෝ කැල්ටයක් ගත්තා. ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ පොඩ්ඩ සුදු අංගුවෙන් පහළට ආවා. පහළට ආවට පස්සේ අපිට ඇත්තටම මම මෙතන පෙන්වන්න අවශ්‍යතාවය තිබ්බ සුදු අංගුවට ඇවිල්ලා මේ මෙතනට පේනවා අලුගොල්ල කන්ද. අපි ඉස්සෙල්ලා ගිය තැන. ඉතින් අලුගොල්ල කන්ද පේනවා. ඒත් එක්කම නාරංගල කන්ද පේනවා. ඔයාලට පෙන්වන්නම් අපි. හරි තන් අර පැත්තට. එතන පොඩි පාරක් වගේ තියෙනවා. පාරේ තමයි මේ යන්නේ. මේ නාරංගල. ඔයාලට පෙන්වන්නම් අපි. නාරංගල. තියෙන නාරංගල මෙන්න මේ තියෙන නාරංගල මෙන්න මෙතන පොඩියට. ඒත් මේ පහළ තියෙනවා සරුංගල කන්ද. ඕම පේනවා අපේ අලුගොල්ල කන්ද. ඉතින් සීකර්ස් අද අපි යන්න යන්නේ අලුගොල්ල කන්දෙත් අපි ගියා සුදු අංගුවට ආවා. නැවත බවක් අපි හැරිලා යනවා. ඇත්තටම අපිට ඕනේ සුදු අංගුවට කොහොමද අලුගොල්ල කන්ද මේ ටික පේන්නේ කියලා බලන්න. ඒ කියන්නේ අපි අලුගොල්ල කන්දට ගියාට පස්සේ සරුංගල කන්ද මෙච්චර ළඟට පේන්නේ. මෙතනට ආවට පස්සේ තමයි පේන්නේ මෙච්චර ළඟට මේක ලොකුයි. හොඳ ලොකුයි. තැනිතලාවක් තියෙන්නේ. ඒක නිසා සරුංගල යවන්න මාර සුපිරි තැනක්.
කට්ටිය ගොඩක් එනවා. ඉතින් කොහොම තමයි අද දවසේ vlog එක අපි ඉවර කරන්නේ. ඉතින් ඔයාලට ඇත්තට මේක ඩොකියුමන්ටරි ටයිප් එකට යන්න ඇති කියලා හිතනවා. මොකද මේ අපි අතනදී හම්බෙලා කතා කරා අලුගොල්ල කන්ද ගැන දැනගත්තා, ඌව පළාත ගැන දැනගත්තා, බදුල්ල ගැන දැනගත්තා. ඉතින් ඒකත් හොඳයි. අපිත් ගොඩක් දේවල් දන්නේ අලුගොල්ල කන්ද අපි පිළිමි තියෙනවා කියලා විතරයි අත්‍තරම දැනගෙන හිටියේ ඒ වෙනකොට. ඉතින් ඔහොම තමයි අද දවස් අපේ ගෙවුනේ. ඉතින් අද අපි අලුගොල්ල කන්ද ගියා, කෑවා, ආය ටවුන් එකට ඇවිල්ලා ඇසේ අපි සුදුවංගුව බලන්න ආවා. සුදුවංගුවට ඇවිල්ලා මේ වටපිට බලන්න ආවා. ඉතින් අද සීකර්ස් අපි යන්න තමයි යන්නේ අපේ ගෙවල් බලා. එහෙනම් අපි තවත් එක වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් සීකර්ස් අපි YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි ඉක්මනින්ම නැවත වතාවක් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් bye bye සීකර්ස්.